ටෙලිස් 2024 වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිලියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ ජාතික රූපවාහිනිය විකාශය වූ වියලි ටෙලිනාට්‍ය මාලාවේ මාලාගේ චරිතයට අනුප්‍රාණය දුන් තාරින්දි ප්‍රනාන්දු ඒක මාව දැකලා විලාප දෙන්න ගත්තා. ඉතින් මම මොකද්ද කරන්නේ? ආයෙගේ නම ගහලා තියෙනවද උඹලා ලිඳ කියලා? මයි මාලේ. කාලි මෑණියනේ. මේ මාලේ මල් ළඟ නෑ කියලා මට දැනුන්නේ නැත්තේ. උඹ අර වෘත්තීමය රංගන ශිල්පිනියක්ව සම්මානනීය රංගන ශිල්පියක් කියන තැනට ඔසවලා තියන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව. ඉතින් විශිෂ්ටතම කාණ්ඩයේ යටතේ සම්මානයක් ලැබුණු ප්‍රථම අවස්ථාවම ඉතින් රාක්ම ස්තුති. අනිත් එක තමයි මේක මගේ අම්මගේ හීනේ මේ මං අම්මට වෙච්ච පොරොන්දුව මේ. ඉතින් එදා නම් පොරොන්දු වුණේ අම්මට මං ඇවිල්ලා දුවලා ගිහිල්ලා අම්මට සම්මාන දෙනවා කියලා. හැබැයි අද නැති වුණත් එයාගේ පොරොන්දුව මම ඉෂ්ට කරා. මම දන්නවා කොයි හරි ඉඳලා මං දිහා බලන් ඉන්න එයාගේ ආශිර්වාදය මට තියෙනවා කියලා. ඉතින් අම්මේ මේ වාගේ සම්මානේ. ඉතින් මගේ අක්කා, මගේ දෙවෙනි අම්මා, මගේ අක්කා, මගේ තාත්තා, සඳෙව්, චතු වගේම වචනකින් හරි මට සහයෝගය දුන්නු නොදුන්නු සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. මොකද මේ සම්මාන පිටිපස්සේ මගේ ප්‍රේක්ෂකයන්ගේ මගේ ආදරණීය හිතවතුන්ගේ අවංක ආදරණීය ප්‍රාර්ථනා ගොඩක් මේ සම්මානෙට උදව් වුණා. ඉතින් ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම. Thank you. හැදු වැඩු දෙමව්පියන් මුල මතක හැමෝටම වරදින්නේ නැහැ කියලා ඔයා ඔප්පු කළා. බොහොම ස්තුතියි. සුබ පැතුම්.